කොහොමද හැමෝටම ඔයාලා මගේ මනෝ සොසිල් ලයිෆ් YouTube video channel එකට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මට අද හිතුණා ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න කැමති නම් වැඩිදුර අධ්‍යාපනය ඉගෙන ගන්න කැමති නම් ඔයාට හොඳම යුනිවර්සිටි එකක් ගැන කතා කරන්න. ඒ තමයි චාල්ස් ඩාවින් යුනිවර්සිටි එක. ඉතින් මම අද කතා කරන්නේ චාල්ස් ඩාවින් යුනිවර්සිටි එක ගැන. මොකද අපිත් ලංකාවේ ඉතින් ගොඩාක් යුනිවර්සිටිස් බලුවා. අංක එකටම බලන්නේ අපේ ඩිග්‍රී එකනේ. අපි ඉගෙන ගන්න ඩිග්‍රී එක යුනිවර්සිටි එකේ තියෙයිද? එතකොට අපි දෙවනියට බලනවා මේ අපි ඇප්ලයි කරන ඩිග්‍රී එක සෙමස්ටර් එකකට කෝස් ෆ්‍රී එක කොච්චරද කියන එක. ඉතින් විශේෂම දේ තමයි මේ චාල්ස් ඩාවින් යුනිවර්සිටි එකේ කෝස් ෆ්‍රී ගොඩක් අඩුයි. අනිත් යුනිවර්සිටිස් එක කන්ෆෙයා කරනකොට ගොඩක් අඩුයි. මම කියන්නම් අනිත් යුනිවර්සිටි එක සෙමස්ටර් එකට කෝස් ෆ්‍රී එක AUD 17000ක් හෝ 17000කට වැඩි. නමුත් චාල්ස් ඩාවින් යුනිවර්සිටි එකේ එක සෙමස්ටර් එකට කෝස් ෆ්‍රී එක 12800යි. AUD 12800. ඒකට ප්‍රධානම හේතුව තමයි චාල්ස් ඩාවින් යුනිවර්සිටි එකෙන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලට හම්බ වෙනවා 30% ස්කෝලර්ෂිප් එකක්. ඒ විතරක් නෙමෙයි 50% ස්කෝලර්ෂිප් එකකුත් හම්බ වෙනවා. හැබැයි මේ 50% ස්කෝලර්ෂිප් එක ගන්න ඒකට ස්පෙෂල් රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාට 50% ස්කෝලර්ෂිප් එකක් ගන්න ඕන නම් ඔයාට පුළුවන් චාල්ස් ඩාවින් යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාට ඒ ඕන කෙන රික්වයර්මන්ට් මොනවද කියලා දැනගන්න. කෝස් ෆ්‍රී එක ගැන කියන්නේ මේ මගේ හස්බන්ඩ් තමයි යුනිවර්සිටි එකට මාස්ටර් ඩිග්‍රී එකකට ආවේ. ඉතින් මම යාගේ ස්කෝලර්ෂිප් එක ගැන තමයි කතා කරන්නේ. ඉතින් මම මේ කතා කරගෙන යන්නේ අපේ එක්ස්පීරියන්ස්. ඉතින් අපිට ලංකාවේ ඉතින් ගොඩක් බලුවා කලින් කිව්වා වගේ යුනිවර්සිටි. ඉතින් ගොඩක් වෙලාවට අපි සෙමෙස්ටර් එකකට සෙමෙස්ටර් දෙකකට වගේ ලංකාවෙන් සල්ලි හොයාගෙන ආවයින් පස්සේ ඉතුරු අනිත් සෙමෙස්ටර් වල බලන්නේ මෙහි ඉඳන් හොයාගන්නනේ. ලංකාවේ ඉඳන් නෙමෙයි. ඉතින් ඉතිරි සෙමෙස්ටර් වලට ඔයා මෙහි ඉඳන් තමයි කෝස් ෆ්‍රී එක හොයාගන්න. ඉතින් ඒකට ගොඩාක් වැදගත්. කෝස් ෆ්‍රී එක ගොඩාක් අඩුයි නම් අපිට ඒක වාසියක් වෙනවා. ඉතින් ඔයාට චාල්ස් ඩාවින් යුනිවර්සිටි එකේ ඩිග්‍රී එකක් කරන්න පුළුවන්, මාස්ටර් එකක් කරන්න පුළුවන්, ඒ වගේම PhD එකක් කරන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕන, චාල්ස් ඩාවින් යුනිවර්සිටි එකේ සෙමෙස්ටර් 3ක් තියෙනවා. එකක් පෙබ්‍රුවරි, එකක් අනිත් එක ජුලයි, අනිත් එක නොවැම්බර්. ඉතින් සෙමෙස්ටර් 3කට තමයි තියෙන්නේ. මම ඔයාලට කියන්නම් චාල්ස් ඩාවින් යුනිවර්සිටි එකේ මොනවද තියෙන ඩිග්‍රීස්, මාස්ටර්, ඒ වගේම PhD. ඉතින් ඔයා බැචලර් ඩිග්‍රී එකක් කරන්න ඕස්ට්‍රේලියාවේ චාල්ස් ඩාවින් යුනිවර්සිටි එක තෝරගන්න කැමති නම් ඔයාට පුළුවන් බිස්නස් ඇන්ඩ් ඇකවුන්ටින් සයිඩ් එක යටතේ බැචලර් ඔෆ් ඇකවුන්ටින් තියෙනවා. එතකොට බැචලර් ඔෆ් බිස්නස් තියෙනවා. එඩියුකේෂන් කැටගරි එක යටතේ බැචලර් ඔෆ් එඩියුකේෂන් තියෙනවා. early childhood, primary or secondary තියෙනවා. ඉතින් ඔයා කැමති ඉන්ජිනියරින් ඇන්ඩ් IT සයිඩ් එක යටතේ බැචලර් ඩිග්‍රී එකක් කරන්න නම් ඔයාට පුළුවන් බැචලර් ඔෆ් ඉන්ජිනියරින් තියෙනවා, බැචලර් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි තියෙනවා. එතකොට ඔයා ඩිග්‍රී එකක් කරන්න කැමති හෙල්ත් ඇන්ඩ් සයන්ස් යටතේ නම් ඔයාට තියෙනවා බැචලර් ඔෆ් නර්සින්, බැචලර් ඔෆ් හෙල්ත් සයන්ස් තියෙනවා. ලෝ ඇන්ඩ් හියුමැනිටීස් කැටගරි එක යටතේ තියෙනවා බැචලර් ඔෆ් ලෝ තියෙනවා, බැචලර් ඔෆ් ආර්ට් තියෙනවා. ලෝ ඇන්ඩ් හියුමැනිටීස් යටතේ තියෙනවා බැචලර් ඔෆ් ලෝ තියෙනවා, බැචලර් ඔෆ් ආර්ට් තියෙනවා. ඊට පස්සේ තියෙනවා එන්වයරන්මන්ට් සයන්ස් ඇන්ඩ් ඉන්ඩිජිනියස් නොලෙජ් ඒ කැටගරි එක යටතේ ඔයාට බැචලර් ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ මාස්ටර් ඩිග්‍රීස් විදියට තියෙනවා ඉන්ජිනියරින් කැටගරි එක යටතේ මාස්ටර් ඔෆ් ඉන්ජිනියරින්, මාස්ටර් ඔෆ් ඉන්ජිනියරින් මැනේජ්මන්ට් තියෙනවා. හෙල්ත් කැටගරි එක යටතේ තියෙනවා මාස්ටර් ඔෆ් පබ්ලික් හෙල්ත්, මාස්ටර් ඔෆ් ක්ලිනිකල් සයිකොලොජි. එතකොට තියෙනවා එඩියුකේෂන් කැටගරි එක යටතේ මාස්ටර් ඔෆ් ටීචින්, මාස්ටර් ඔෆ් එඩියුකේෂන් තියෙනවා. බිස්නස් කැටගරි එක යටතේ තියෙනවා මාස්ටර් ඔෆ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්. එතකොට IT and data science කැටගරි එක යටතේ තියෙනවා Master of Information Technology, Master of Data Science. මෙන්න මේ
ටික තියෙනවා මාස්ටර් ඩිග්‍රී එක යටතේ. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් ඔයා PhD එකක් සඳහා චාල්ස් ඩාර්වින් යුනිවර්සිටි එකට එන්න කැමති කෙනෙක් නම් තියෙනවා PhD in Engineering and IT, Health Science, PhD in Environmental Science, Indigenous Knowledge and Policy, Education, Business and Economic, Law and Social Science, Creative Art and Humanities, and Psychology Clinical Science. මම මේ දැන් කියව ටික තියෙන්නේ PhD කැටගරි එක යටතේ. ඉතින් ඔයාට මේ ඕනම ඔයා ඩිග්‍රී එකක්, මාස්ටර් එකක්, PhD එකක් කරන්න කැමති ස්ටුඩන්ට් කෙනෙක් විදියට චාල්ස් ඩාර්වින් යුනිවර්සිටි එකට යන්න කැමති නම් මෙන්න මේ ඔයාට පුළුවන්. ඒ ඕනම ඩිග්‍රී එකක්, මාස්ටර්, PhD මේ ඕනම කැටගරි එකක් යටතේ චාල්ස් ඩාර්වින් යුනිවර්සිටි එකට එන්න. තව දෙයක් තමයි ඔයා ලංකාවේ ඉන්න ගොඩක් අය මේ ඩාර්වින් කියන තැන ගැන දන්නේ නැහැ. අපිත් ගොඩක් ස්ටුඩන්ට්ස් අපි ලංකාවේ ඉඳන් එන්න කලින් අපි ගොඩක් යුනිවර්සිටි බැලුවා. මම ඔයාලට කියන්න ඇයි අපි චාල්ස් ඩාර්වින් යුනිවර්සිටි එකම අපි ස්ටුඩන්ට් වීසා තමයි ඇප්ලයි කරේ. ඇයි අපි චාල්ස් ඩාර්වින් යුනිවර්සිටි එකම අපි තෝරගත්තේ? ගොඩක්ම ප්‍රධානම හේතුව තමයි මම කලින් කිව්වා වගේ චාල්ස් ඩාර්වින් යුනිවර්සිටි එකේ ෆ්‍රී එක ගොඩක්ම අඩුයි. මම මේ ඔයාලට කියන්නේ අපේ අත්දැකීම් එක මොකද මේ අපි චාල්ස් ඩාර්වින් යුනිවර්සිටි එකට එන්නේ මාස්ටර් ඉංජිනේරින් මාස්ටර් ඩිග්‍රී එක යටතේ. අපිත් ලංකාවේදී ගොඩාක් යුනිවර්සිටි බැලුවා. මම දැන් ඔයාලට කියන්නම් ඇයි අපි චාල්ස් ඩාර්වින් යුනිවර්සිටි එකම අපේ යුනිවර්සිටි එක විදියට තෝරගත්තේ. මම කලින් කිව්වනේ යුනිවර්සිටි එකේ ෆ්‍රී එක ගොඩක් අඩුයි කියලා. ඉතින් මම මේ කියන්නේ ඉංජිනේරින් මාස්ටර් ඩිග්‍රී එක. මොකද මගේ හස්බන්ඩ් තමයි ඉංජිනේරින් මාස්ටර් ඩිග්‍රී එක චාල්ස් ඩාර්වින් යුනිවර්සිටි එකේ ඉන්නේ. මම මේ ඔයාලට කියන්නේ ඉංජිනේරින් මාස්ටර් ඩිග්‍රී එකේ ෆ්‍රී එක. හරිද? අපි ලංකාවේ ඉඳන් අපි ඇත්තටම ලංකාවේ ඉඳන් බලද්දී මම ඔයාලට කියන්න ඕන අපි ලංකාවේ ඉඳන් බලද්දී අංක එකටම යුනිවර්සිටි එකේ බලන අපි ඩිග්‍රී එකක් කරපු කෙනෙක් නම් ඩිග්‍රී එක බලනවා. ඊට පස්සේ ඩිග්‍රී එකේ සෙමෙස්ටර් එකට කොච්චර ෆ්‍රී එකක් යනවද? අපේ ෆ්‍රී එක හම්බ කරගන්න පුළුවන් ලෙවල් එකේ තියෙන ෆ්‍රී එකක්ද කියන එක. ඉතින් අපි ලංකාවේදී අනිත් කැම්පස් වල කෝස් ෆ්‍රී එක බැලුවා. ගොඩක්ම කෝස් ෆ්‍රී එක AUD 17000ට වගේ වැඩි. ඉතින් චාල්ස් ඩාර්වින් යුනිවර්සිටි එකේ මාස්ටර් ඩිග්‍රී එකට ඉංජිනේරින් මාස්ටර් මම මේ කතා කරන්නේ ඉංජිනේරින් මාස්ටර් ඩිග්‍රී එක ගැන. ඉංජිනේරින් මාස්ටර් ඩිග්‍රී එකට AUD 12800ක් වගේ තමයි යන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ ඒ ගැන වැඩි විස්තර දැනගන්න චාල්ස් ඩාර්වින් යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකට ගියාම. හැබැයි අනිවාර්යෙන්ම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලට චාල්ස් ඩාර්වින් යුනිවර්සිටි එකේ 30% ඩිස්කවුන්ට් එක අනිවාර්යෙන්ම හම්බ වෙනවා. ඉතින් ඔයාට ඒ ගැන වැඩිපුර දැනගන්න ඕන නම් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඕස්ට්‍රේලියාවේ චාල්ස් ඩාර්වින් යුනිවර්සිටි එක තෝරගන්න කැමති ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට පුළුවන් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාට වැඩි විස්තර හොයලා දෙන්නම්. ඔයාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා, ඔයාට අහන්න දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් ඔයාට ඒ ගැන වැඩි විස්තර හොයලා දෙන්න.